ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද මේ ඉන්කම් එක වාට එන ඉන්කම් එක කළමනාකරණය කරන්න කියලා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳෙන්න ඉන්න. ඒ වගේම අපේ channel එකට තමයි අලුත් කෙනෙක් දැම්ම පල්ලා දෙන subscribe button එක subscribe කරලා වීඩියෝ එක දෙන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් සාදරයෙන් ආදරෙන් පිළිගන්න අපේ දිදුල ටෙක් කියන YouTube channel එකේ න තවත් අලුත් education content එකකට. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ ඔයාට හම්බෙන මුදල, ඔයාට හම්බෙන income එක ඔයා කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඉතින් මේකට best option එකක් තියෙනවා, best app එකක් තියෙනවා. ඔයාගේ smartphone එකකින් ඔයා දිනදා පාවිච්චි කරන වගේ smartphone එකකින් කරන්න පුළුවන් හොඳ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මොකක්ද? මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Moneyfy app එක. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා Moneyfy කියලා search කරලා search එකේ තියෙනවා එන app එක install කරගන්න එක විතරයි. ඉතින් දැන් අපි යමු මේ screen එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ Moneyfy app එකේ වැඩ කැලේ තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ඉන්නේ මගේ ෆෝන් ස්ක්‍රීන් එකේ. ඉතින් ෆෝන් ස්ක්‍රීන් එකේ Play Store එක ඕපන් කරලා තින්නේ. ඉතින් මෙතන search කියලා option එක තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා මම type කරනවා Moneyfy කියලා. ඉතින් Moneyfy කියනකොට මුඩ අවිල්ලා තියෙනවා Moneyfy app එක. ඉතින් දැන් ඔයා මෙන්න මේක තමයි install කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට. ඔයාගේ ෆෝන් එකට මේක install කරගෙන මේ විදිහට ඕපන් කරන්න ඕනේ. ඉතින් මම කලින් save කරපුවා මෙතන include වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන minus icon එකෙන් පෙන්නන්නේ ඔයා වියදම් කරන දේවල්, plus icon එකෙන් පෙන්නන්නේ ඔයාට එන income එක. ඉතින් දැන් අපි බලමු කොහොමද මේකෙන් පොඩි කැටගරි ටිකක් කරලා. ඉතින් මේකේ ඔක්කොම කලින් මෙන්න මේ LKR මෙන්න මේ කොටස change කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතෙන්ට කැටගරි කරලා හදන්න ඕනේ. ඉතින් setting එකට ගියාම setting එකේ මෙන්න මේ වගේ options ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ setting එකෙත් ලොකු options ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා currency skill. ඉතින් මේකට නම් ගියොත් එම ඔයාට payment කරන්න වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ පැත්තෙන් ගියාම ඔයාට ඔය all account කියන තැනින් ඔයාගේ ගණන හදාගත්ත හැකි. ඒ වගේම date එකත් change කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ලස්සනට ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය ඔයා add කරන ටික මෙන්න මේ විදිහට ලස්සනට list එකක් විදිහට add කරන්න. ඉතින් ඔයාට වියදම් වෙන දේවල් add කරනවා නම් ගොඩාක්ම වෙනස් විදිහට කියන්නේ ගොඩක් හරියට මේව වෙන්න ඕනේ. ඉතින් කැටගරි ගන්න තමයි ඔය තියෙන්නේ. මේකේ කැටගරි විදියට තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඩිපොසිට් කරනවා එහෙම ටිකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට ඔන්ලයින් පේමන්ට් වගේ දේවල් කරන්න. ඒ වගේම මෙතනින් පුළුවන් කෑෂ් මේ ට්‍රාන්ස්ලේෂන් අන්නමන ටිකක් තියෙනවා. ඉතින් මේකෙදි සිද්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට ආවට පස්සේ ආට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ස්ක්‍රීන් එකේ තියෙනවා දැන් රින ලකුණක් වගේ එකක්. ඉතින් ඔන්න ඕක ක්ලික් කළාම ඔයාට දවසට වියදම් වෙන ගාන බලන්න පුළුවන්. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් වෙන දෙයක් තමයි ඔයා මාසෙකට බඩු ටිකක් දාගන්න එක. ඉතින් මාසෙකට බඩු දාගන්න අපි හිතමු මාසෙකට බඩු දාගන්න ගියා කියලා රුපියල් 25000. ඉතින් 25000 ඔයාට පුළුවන් මෙන්න මේකේ ඇඩ් කරන්න. ඉතින් මේකේ 25000 මෙන්න මේ විදිහට ඇඩ් කරලා යට තියෙන ඔන්න ඔය නෝට් කියන එක. ඉතින් ඔන්න ඕක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය නෝට් එක ඇඩ් කරගන්න. ඉතින් දැන් මම මෙතන kills කියලා දානවා. kills එකෙන් ගත්තේ කියලා. ඊට පස්සේ choose category කියලා දානවා. ඉතින් එතන press කරාට පස්සේ ඔන්න ඔය වගේ පාර්ට් ටිකක් එනවා. ඉතින් මෙතන මම food කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට මේක ඇඩ් වෙනවා. ඉතින් දැන් මෙන්න මේ වගේ ලිස්ට් එකට ගියාම ඔයාලට මේ ෆුඩ් කියන කැටගරි එකට මෙන්න මේ වගේ කීල්ස් එකේ තියෙන එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න කරපු නිසා මම මේක ඩිලීට් කරලා දානවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ප්ලස් අයිකන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකේ තියෙන ඔයාට එන ඉන්කම් එක. ඉතින් මම ඔයාට part time job එකක් ඕනෑම job එකකින් ඉන්කම් එකක් ගත්තා නම් මෙන්න මේකට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි date එක change කරන්නේ. ඒ වගේම දැන් මම හිතමු මට 60000ක් ආවා මම ජොබ් එකක් කළා. ඉතින් මෙතෙන්ට part time job එකක් උනන් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම දානවා මෙතෙන්ට part time job කියලා. part time job කියලා දාද්දී
මෙතන part time job එක කළා තාමට 60000 ආවේ. ඉතින් මම මේක part time job කියලා note කරලා choose category යනවා. category ගියාට පස්සේ මෙන්න මෙතන deposit කියලා තියෙනවා, salary තියෙනවා, saving තියෙනවා. ඉතින් deposit කියන්නේ අපි තැන්පත් කරන එක, salary කියන්නේ අපිට එන income එක, saving කියන්නේ අපි ඉතුරු කරලා තියාගත්තා. ඉතින් මම මෙතන salary දෙනවා. salary දුන්නාට පස්සේ ඔන්න ඔය වගේ ලස්සනට මේක save කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ list එකෙන් ඔයාට මේක බලන්න පුළුවන්. ඉතින් saving කියන එකට ගියාම වෙනස් විදිහකට, salary කියන එකට ගියාම වෙනස් විදිහකටත් ඔයාලට බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මට මේක ඔයාලට පෙන්වන්න හදපු එකක් නිසා මම මේක delete කරලා දානවා. ඔව් ඉතින් මෙන්න මේ විදිහට මම delete කළා. ඉතින් ඔයාටත් එහෙම අනවශ්‍ය දෙයක් ආවොත් delete කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ගොඩාක් options තියෙන. ඉතින් ඔයාත් app එක install කරගත්තොත් පිස්සු හැදෙන විදිහට ඔයාට options use කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමද දෙනා වීඩියෝ එක හොඳයි නම් දැම්ම දාන වීඩියෝ like කරලා ඒ වගේම අපේ channel එකට ඔයා තමයි අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා all කියන ටික එකක් දාගන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගැන දැක්ක දේවල් අහන්න තියෙන දේවල් ඔක්කොම යටින් comment එකක් දාගෙන නම් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් මේ වගේ අලුත් education content එකකින් හම්බෙන්නම් කියන ගමන් අදට ගිහින් එන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Yow, alutma gamma, Didula Tech Academy. Ganna alutma gamma, graphic design, content create, ikmanin karana alutma deval. Obe gamanata api dennam panividaya gamma. Alutma gamma ganna, graphic design, content create, ikmanin karana alutma deval. Sponsor Didula Tech Academy.